සුබ දවසක් මගේ යාළුවනේ. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකෙන් යූස් කරලා වුණත් මේක කරන්න පුළුවන්. ඒ වගේම PC ලැප්ටොප් ඕන මේකකින් මේක කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ පුංචි කියන්නේ ඔයාලා දැන් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් මනී වලට බහැලා ඔන්ලයින් මොන හරි දෙයක් කරනවා කියලා හිතලා මුලින්ම ආපු කෙනෙක් නම් මීට අවුරුදු 7-8කට විතර කලින් මුලින්ම කම්පියුටර් එක ඉස්සරහ ඉඳගෙන මම ඔන්ලයින් මනී මොන හරි කරනවා කියලා ඉඳගත්තාම ඒ ඉඳගන්න කෙනාට මුලින්ම හම්බෙන දේවල් ටික තමයි data entry, එහෙම නැත්නම් මොන හරි ඇඩ්ස් ක්ලික් කරන එක, එහෙම නැත්නම් මොන හරි කැප්චා ක්‍රියේට් කරන එක, ඔයගේ දේවල්. ඒ අතර මෙන්න මේ වගේ මයික්‍රෝ වර්කර්ස්, එතකොට ක්ලික් වර්කර්, පිකෝ වර්කර්ස්, එතකොට රැපිඩ් වර්කර්ස්, මේ වගේ තව වර්කර්ස් කියලා එකට හදලා තියෙනවා. ඉතින් මේකේ මුලින්ම මම කරපු දේ තමයි, කියන්නේ මුලින්ම මම යූස් කරපු දේ තමයි මයික්‍රෝ වර්කර්ස් කියන එක. සාමාන්‍ය මේකෙන් වෙන දේ තමයි, දැන් හිතන්න ඔයා ලොකු, දැන් ඔයා YouTube වීඩියෝ බලනකොට YouTube වල ඇඩ්ස් ප්ලේ වෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි ලොකු කම්පැනි එකකින් ඔයා හිතන්නකෝ කීල්ස් එක කියලා, අපි ලංකාවේ විතර ගත්තොත් කීල්ස් එක කියලා හිතන්නකෝ. එතකොට කීල්ස් එක එයාලගේ ඇඩ්ස් ප්‍රොමෝට් කරගන්න ඕනවට එයාලා මොකද්ද කරන්නේ? එතකොට එයාලා කියන ටීවී වලටයි, එහෙම නැත්නම් YouTube ගමුකෝ, YouTube එකට එයාලා Google එකට ගිහිල්ලා කියනවා මම මෙච්චර බජට් එකක් දෙනවා, මම ඔයාට ලක්ෂයක් දෙනවා අපේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරලා දෙන්න කියලා. එතකොට එයාලා ඒ ලක්ෂය අරගෙන Google සමාගම, මම මේ උදාහරණයක් විදිහට කියන්නේ, Google සමාගම ලක්ෂය අරගත්තට පස්සේ ඒ කට්ටිය පුංචි පුංචි ඇඩ්ස් දානවා Google එකේ. එහෙම නැත්නම් අපි මොකක් හරි ආටිකල් එකක් කියවන්නකොට වෙබ්සයිට් එකකට යනකොට ඒ වෙබ්සයිට් එකෙන් ඇඩ් එක ලෝඩ් වෙලා පේනවා අපිට කීල්ස් කියලා. ඉතින් අන්න ඒ වශයෙන් අපිට ඇඩ්ස් ඩිස්ප්ලේ කරනවා. ඉතින් ඒ වගේම කම්පැනි එකක් තමයි මේ මයික්‍රෝ වර්කර්ස් කියලා කියන්නේ. මයික්‍රෝ වර්කර්ස් කියලා කියන්නේ ලොකු කම්පැනි එකක්, ඒ කට්ටිය මාකටිං කරන්නේ. එතකොට මයික්‍රෝ වර්කර්ස් එකට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අනේ මන්ට මෙහෙම මේ Gmail කැම්පේන් එකක් තියෙනවා, මට ලෙජිට්, ඒ කියන්නේ ඇත්ත, බොරු මිනිස්සු නෙමෙයි, ඇත්ත මිනිස්සු මෙච්චරක්ගෙන් මේ මගේ මේකට මේව වෙන්න ඕනේ. එහෙම නැත්නම් අලුතෙන් ඇප් එකක් ලෝන්ච් වෙනවා. ඒ ඇප් එක ලෝන්ච් වුණාම, එහෙම නැත්නම් ගේම් එකක්, ඔය පොඩි ගේම්ස් තියෙනවා Android වලට, iOS වලට. ඉතින් ඒ වගේ ගේම් එකක් අලුතෙන් රිලීස් කරාට පස්සේ යාළුවට ඒක පොඩ්ඩක් ෆේමස් කරගන්න එපා. අඩුම තරමේ දෙතුන් දෙනෙක්වත් ඒක ඩවුන්ලෝඩ් කරලා ඒක ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ඒකට රිවිව්ස් වැටෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් කරගන්න මිනිස්සු මේ කට්ටිය ගාවට එනවා, මයික්‍රෝ වර්කර්ස්ලා ගාවට. දැන් මයික්‍රෝ වර්කර්ස්ලා කරන්නේ ඒ කට්ටියගෙන්, ඒ හදන ගේම් එක හදන කට්ටියගෙන් $1000ක් අරගෙන ඒක පුංචිවට කඩනවා. ඒ කියන්නේ යාළුවගේ කමිෂන් එක තියාගෙන හිතන්නකො $1000ක් ගහම් වෙනවා යාළුවට. යාළුවා $500ක් යාළුවගේ සාක්කුවට දාගන්නවා. ඊට $500 තමයි යාළුවා මාකටිං වලට වියදම් කරන්නේ. එතකොට ඒකෙන් $0.01, $0.5ක්, සමහරක් විට $1ක්, සමහරක් වෙලාවට $5ක් යන ආදී වශයෙන් ඒ කට්ටියගේ වැඩ ටික කියලා දෙන්න. ඉතින් ඔයාට කරන්න ඕනේ මෙන්න මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන, මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒක විනාඩි 5ක් ප්ලේ කරලා ඒකට රිවිව් එකක් දාලා ඒ ස්ක්‍රීන්ෂොට් එක මට දෙන්න. මට දුන්නාට පස්සේ මම ඔයාලට සල්ලි ගෙවනවා කියන එක තමයි මයික්‍රෝ වර්කර්ස්ලා කරන්නේ. ඉතින් මයික්‍රෝ වර්කර්ස් විතරක් නෙමෙයි, අනිත් අයත් ඒ විදිහටම තමයි කරන්නේ. ඉතින් මේකෙන් මම කිව්වා වගේම මේකෙන් මහ ලොකු ගාණක් ඔයාලට හොයාගන්න බෑ. හැබැයි අඩුම තරම ඔයාලගේ පොකට් මනි එක හරි කවර් කරගන්න පුළුවන්. ඉතින් මමත් ඉන්ටර්නෙට් මනි වලට මුලින්ම ආපු කාලේ මම හිතන්නේ 2014, 2015, 2013 වගේ කාලෙදී මයික්‍රෝ වර්කර්ස් වලින් සල්ලි හම්බ කරලා තියෙන. ඉතින් ඇත්තටම මේකෙන් පොඩි ගාණක් හම්බ වෙන හොඳ ගාණක්. හැබැයි අර ලංකාව කියන්නේ තර්ඩ් ක්ලාස් කන්ට්‍රි එකක් නේ. ඉතින් ලංකාවේ මිනිස්සුන්ට මේකෙන් earning කරන්න පොඩ්ඩක් අමාරුයි. අමාරුයි කියන්නේ අර මං කිව්වා වගේ ඔයාලගේ පොකට් මනි එක විතරයි මේකෙන් ෂේප් කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්ක මේක ඔයාලට ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලට ලැප් එකක් තියෙනවා නම් ෆෝන් එකෙන් කරන්න පුතියන ටාස්ක් තියෙන, දැන් හිතන්න මෙයාලා ටාස්ක් 10ක් දවසට දෙනවාට කරන්න. ඒ 10න් ඔයාට 5ක් 4ක් වගේ ඔයාට ෆෝන් එකෙන් කරන්න පුළුවන්. අනිත් ඒවට ඔයාට ලැප් එකක් අවශ්‍ය වෙනවා. ලැප් එකක් හරි PC එකක් හරි ඔයාට අවශ්‍ය වෙනවා. ඉතින් මයික්‍රෝ වර්කර්ස් එකේ මම කියන්න, ද මයික්‍රෝ වර්කර්ස් එකේ මගේ account එක නෑ ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට කෙලින්ම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න මම මේකේ links ටික දාලා තියන්නම්. ඉතින් තව දෙයක් තියෙනවා, මේ රෙජිස්ටර් වෙනකොට මේ මොන වෙබ්සයිට් එකක රෙජිස්ටර් වුණත් ඔයාලගේ ඇත්ත ඩීටේල් මේකට දෙන්න. ඒ කියන්නේ ඔයාගේ නම, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක, ඊට පස්සේ ජෙන්ඩර්, කම්පැනි, ඒ වගේම ඊමේල් එක. වැදගත්ම දේ තමයි ඇඩ්‍රස්. ඒ කියන්නේ ඔයා ඇඩ්‍රස් එක දානකොට අනිවාර්යයෙන්ම ඔයාගේ රියල් ඇඩ්‍රස් එක දාන්න. මොකද මේ මයික්‍රෝ වර්කර්ස් එකේ නම් ගෙදරට ලෙටර් එකක් එනවා. ලෙටර් එකක් එනවා අපේ පින් කෝඩ් එකේ. කියන්නේ ඒ පින් කෝඩ් එක අපි දුන්නොත් විතරයි මෙයාලා අපිට සල්ලි විත්ඩ්‍රෝ කරන්න දෙන්නේ. ඉතින් මේකේ මේ විදිහට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් එයාලා කරලා තියෙන්නේ අන්න අර හේතුව මත. මං කිව්වේ ලංකාව කියන්නේ තර්ඩ් ක්ලාස් කන්ට්‍රි එකක් කියලා. එතකොට අපිට දෙන ටාස්ක් වලට ගෙවීම් ක්‍රමය අඩුයි, ගෙවනවා අඩුයි.
ඉතින් ගොඩක් කට්ටිය ඒ කාලෙදි මං හිතන්නේ මේ කට්ටිය මේ රූල් එක ගේන්න කලින් ඒ කාලේ USA account Australian account වගේ හදාගෙන ඒ ටාස්ක් කරලා සල්ලි ගන්න ඇති. මොකද ඒ කට්ටියට ගෙවීම් ක්‍රම වැඩි. මොකද Gmail එකක් අලුතෙන්ම හදලා දුන්නොත් අපිට ඩොලර් එකක් නම් ගෙවන්න යාලට ඩොලර් 20ක් වගේ ගෙවනවා. ඉතින් අන්න ඒ වගේ මේකක් තියෙන. අන්න ඒක ප්‍රිවෙන්ට් කරගන්න. ඒ කියන්නේ ඒක නැති කරන්න, හැම දේවල් වෙන එක නැති කරන්න තමයි මෙයාලා ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඇඩ්‍රස් දානකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක දාන්න. මොකද ඔයාට මේකෙන් ලෙටර් එකක් එවනවා. ඉතින් පිකෝ වර්කර්ස්, රැපිඩ් වර්කර්ස් අනම්මනම් ඒ වගේ නම් මම හරියටම දන්නේ නැහැ. මොකද මම කරේ මයික්‍රෝ වර්කර්ස්. ඉතින් මේක ෆිල් අවුට් කරන්න. මේක ෆිල් අවුට් කරලා ඉවරුනාට පස්සේ ඔයාගේ ඊමේල් එකට දවස් දෙකක් ඇතුළත, ඒ කියන්නේ පැය 48ක් ඇතුළත මේ කට්ටිය වෙරිෆිකේෂන් එක එවනවා ඇක්ටිව් කරගන්න කියලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක ඉතින් හිමීට වැඩ ටික කරගෙන මම අනිත් එකෙන් පෙන්නන කොහොමද මේක වැඩ කරන්න කියලා. වැඩ ටික කරගෙන ඩොලර් 20 මම හිතන්නේ ඉස්සර නම් ඩොලර් 20යි පේනිය account එකකට ගන්න පුළුවන්. මේකේ pay out එක දෙනවා අපිට පේනිය එකට, PayPal එකට, strip account වලට වගේ ගන්න පුළුවන්. ඉතින් පේනිය එකට ලිමිටේෂන් එකක් නෑ මං හිතන විදිහට. සෝරි, පේනිය එකට තියෙන ඩොලර් 20ක්. ඒ කියන්නේ ඔයා මේකෙන් ඩොලර් 20ක් හොයාගත්තොත් තමයි ඔයාට ඒක අතර ගන්න පුළුවන්. හැබැයි PayPal account එකක් ඔයාට තියෙනවා නම් පිලිපීන් විදිහට හරි හදලා දැන් නම් ගොඩක් ඔය ඔයාලගේ යාළුවෝ ඉන්න ඉතින් ඔයාලට කියලා එයාලට කියලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන් legit account එකක්. ඉතින් PayPal එකට නම් මං හිතන්නේ ඩොලර් 5ට පේවුට් එක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වගේ එකකින් වැඩ කරන්න කොහොමද කියලා. ඉතින් මේ තියෙන රැපිඩ් වර්කර්ස් එක මෙතන ඔයාලගේ බැලන්ස් පෙන්නනවා. ඉතින් මේ හැම එකේම එකම සිමිලර් විදිහට තමයි ඔක්කොම යන්නේ. කියන්නේ ඩෑෂ්බෝඩ් එක, ඒකේ තියෙන විදිහ, ජොබ්ස් පෙන්නන විදිහ හැමදේම එකයි. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ අපේ ලංකාවට ගෙවනවා අඩුයි. මේ තියෙන්නේ වගේ ඒවා. ඉතින් මෙතන available jobs තියෙනවා, completed task, my campaigns, deposit and withdraw. ඉතින් withdraw එකට ගියාම ඔයාලට පෙන්නනවා withdraw via ක්‍රිප්ටෝමස්. ඒ කියන්නේ ඔයාලට Binance එකට ගෙන්න ගන්නත් පුළුවන්, withdraw via PayPal. ඒක න එහෙම නැත්නම් PayPal එකට ගන්නත් පුළුවන්. ඉතින් deposits කියලා කියන්නේ ඔයාලට පුළුවන් මේකට deposit කරන්න මොන හරි දෙයකට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාගෙත් මොකක් හරි software එකක් හරි මොකක් හරි එකක් මේ මේක ඇතුළේ ප්‍රොමෝට් කරගන්න ඕන නම් කාට හරි කියලා ප්‍රොමෝෂන් එකක් එහෙම නැත්නම් Gmail campaign එකක් ගහගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒකට deposit කරලා ඒ කට්ටියට මේක කරන්න. ඉතින් මේ තියෙන්නේ my campaigns කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් create new campaign එකක් ගිහිල්ලා මේවකට ඉතින් අපි ආවේ campaign වලට මුකුත් නෙමෙයි. අපි ආවේ job එකක් කරන්න මෙතන. ඉතින් මෙතනදී තියෙනවා social media app install අර මං කිව්වා වගේ app එකක් install කරන්න. මේ තියෙන YouTube search watch මේ තියෙන මෙන්න මේක තමයි job title එක. කැටගරි එක app download කරගන්න තියෙනවා. ඉතින් එතනදී අපිට pay කරන්නේ $0.12යි. ඊට ලොකේෂන් එක all, ඒ කියන්නේ all ඕනම කෙනෙක්ට පුළුවන්. විනාඩි 5ක් දෙනවා. විනාඩි 5ක් ඇතුළත එයා අපිට කරන්න පුළුවන්. ඉතින් මේකෙන් 75ක් තියෙන ටාස්ක්. ඒ කියන්නේ 75 දෙනෙක්ට මේ දේ කරන්න පුළුවන්. මේක cancel කියලා කියන්නේ, ඒ කියන්නේ මම හිතන්නේ ඒක දැන් ඉවර ඇති. මේ ඒක කවුරුත් කරලා නැති සීන් එකක් වගේ තියෙන. මොකද ස්ටේටස් එක පෙන්වන්නේ මෙතන cancel කියලා. ඉතින් මෙතනදී මම ඔයාලට සාමාන්‍ය විදිහට කියන්නම්. කැටගරි එක කියන්නේ ඒක අදාළ මොකද්ද ඒකෙන් කරන්න තියෙන සරලම දේ තමයි ඒකේ කියලා තියෙන app එකක් download කරන්නද නැත්නම් social media කැටගරි එකක්ද survey එකක්ද කියලා පෙන්වන්න එතනින්. ඒ job title එකේ තියෙනවා හිමීට මේක YouTube එකයි. YouTube එකට ගිහලා search කරන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි බලන්න ඕනේ. බලලා subscribe කරන්න ඕනේ. like එකක් දාන්න ඕනේ. comment එකක් දාන්න ඕනේ. අන්තිමේට මෙයාලා screenshot එකක් ඉල්ලනවා අපි ඒ කරපු දේ. ඒ screenshot එක අපි මේවා කරලා මේකට submit කරාට පස්සේ එයා මෙතන තියෙන pending approval එක 1යි නම් 1යි 2යි කියලා කී දෙනෙක් කරලා තියෙනවද කියලා. ඊට පස්සේ ඒ කට්ටිය එක ඕකේ නම් එයාලා අපිට මේ approve එක දෙනවා. approve එක දුන්නාම මෙන්න මේ ගාන අපේ balance එකට එකතු වෙනවා. ඉතින් අපි බලමු all වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් question ask මේ තියෙන active ඒ ඔක්කොම තියෙන්නේ. ඉතින් මේක 8 දෙනෙක්ට active, ඒ කියන්නේ 8 දෙනෙක්ට විතරයි මේක කරන්න පුළුවන්. 8 දෙනෙක්ගෙන් එක්කෙනෙක් දැන් තමත් කරලා තියෙන්නේ social media easy sign off new user only. ඒ කියන්නේ සයින්ගම් පැත්තේ තියෙන අපි ඒකට ගිහිල්ලා බලමු කොහොමද කරන්න කියලා. ඉතින් ඒකේ pay rate එක $0.10යි කරන්න විනාඩියයි තියෙන්නේ. ඉතින් මේක හරි simple දෙයක්. ඉතින් මෙන්න මේ availability එක 0, මේ කියන්නේ complete වෙන්න කලින් අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේකට අපිට යන්න කියලා කියනවා sign up වෙන්න. sign up වෙන්න ගියාම මෙන්න මේක තමයි තියෙන්නේ. ඉතින් get started now open sign up form. ඉතින් මෙන්න මෙතන ගියා. මේ username එක මොකක් හරි දැම්මා. මම මේ නිකමට මේක ටිකක් දාගෙන යන්න. ඒ අවටා එකක් දාන්න පුළුවන්. ඉතින් ඒව නම් ඕනේ sign up කරලා බලමු.
verify your email. ඉතින් අපේ email එකට යන්න. ඉතින් මෙන්න මෙතන අර විදිහට මම login වුණාට පස්සේ මෙන්න මේ වගේ dashboard එකක් පෙන්වනවා. ඉතින් මේ dashboard එකේ ඔයාලගේ confirmation email එකේ screenshot එකක් තමයි ඔයාලා දාන්නේ. කියන්නේ ඉතින් මේක මම මේක වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මේ ටික රෙකෝඩ් කරනකොට ඇත්තටම මගේ වීඩියෝ එක ස්ටොප් වෙලා. ඉතින් ඒ නිසා තමයි මම මේ ආයෙත් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා rapid workers එකට ආවට පස්සේ dashboard එකට යන්න. එතන ගියාම ඔතන උඩ completed task තියෙනවා. ඉතින් මේක තමයි දැන් මම ඔයාලට පෙන්නව කරලා. ඉතින් මේක මම already done. ඉතින් මේකේ අර මම ඇත්තටම මගේ recording එක off වෙච්ච නිසා මම ආයෙත් මුලින්දන් කියන්න. ඔයාලා තියෙන්නේ මෙන්න මේකට sign up වෙලා ඒකේ account එක හදලා ඒක හදවුවට පස්සේ යාලා අපිට confirmation email එකක් එනවා. මෙන්න මේ විදිහට මේ email එකේ පාටි screenshot එකක් සහ ඔයාලගේ ඒකට ඇතුළට ගියාට පස්සේ verify කරලා ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ dashboard එකේ screenshot එකක් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඒක අරගෙන ගිහිල්ලා මෙතන කියනවා complete job කියලා. ඒක එවුවාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට submit කරන්න. ඉතින් confirmation email එක කියලා කියන්නේ සමහරක් විට මේක වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ ඇතුළත් කරපු register වෙන්න ඇතුළත් කරපු email එක වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට ඔයා ඒ දෙකම use කරන්න. මොකද ඔයාලට හරියට මෙතන කියලා දීලා නැහැ මොකද්ද ඒ ආයි ඉල්ලන්නේ කියලා. ඉතින් මම මෙතන complete කරනකොට dashboard එකේ screenshot එකක් upload කරා. ඒ වගේම confirmation email screenshot එකක් upload කරා. ඒත් එක්කම මම ඒකට log වෙන්න දාපු email එක වෙනම type කරලා දැම්මා. එහෙම දැම්මට පස්සේ මෙතන your submission is pending කියලා පෙන්නනවා. මේක තාම approve වෙලා නැහැ. ඒක approve වුණාට පස්සේ මෙන්න මෙතන balance එක 0 පෙන්නන එකට $0.0යි sorry $0.10ක් add වෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේකේ තවත් available jobs ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් pay කියන එක එව්වට පස්සේ ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න මේකෙන් ලොකුවටම ගෙවන පිළිවෙල. ඒ කියන්නේ ලොකු මේකේ ඉඳන් අඩු මේකට. දැන් මේකේ $10ක් දෙනවා ටෙස්ට් කරන්න. මොකක් හරි item එකක් හරි මොකක් හරි වෙන්නේ නැති Fiverr service එකක්. 5 එකේ විකුණන service එකක් වෙන්නේ නැති. ඉතින් අපිට ඒක 5 එකෙන් කරන්න මම හිතන්නේ 5 එකේ අඩුම service එක $5යි. ඉතින් අපිට $5ක් ගෙවුවට පස්සේ ඒක කරාට පස්සේ ඒක ටෙස්ට් කරලා ඔක්කොම කරලා මෙයාලට ස්ක්‍රීන්ෂොට් එකක් හරි මෙයාලා මේ ඉල්ලන දේවල් ඔක්කොම ටික දුන්නාට පස්සේ අපිට මෙයා $10ක් දෙන්න කතා වෙනවා. ඉතින් ඒකෙන් 4ක් තියෙනවා. ඒ වගේම තව ඒ වගේ sign up වෙන ඒවා Reddit වලට post දාන ඒවා වගේ තියෙන. ඉතින් ඒ වගේ ලොකු jobs මන්ට ඉවර වෙනවා. මොකද ගොඩක් කට්ටිය මේ available නැහැ. 4 දිනෙකට කරන්න දීලා තියෙන 4 දිනක් ඒක කරලා දැන්ටමත් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඔයාලා මෙච්චර ලොකු ගණන් වලට යන්න ඕනේ නැහැ. මොකද ඒවා හෙන ඇඩ්වාන්ස් වැඩි ඒවා කරන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඔයාලට මෙන්න මේ වගේ පුංචි දේවල් ටික කරලා ඔයාලගේ ගචමන්ට් එක කියන්නේ මාසෙට හම්බ කරන පුංචිම පොකට් මනි එකක් ඔයාලට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම කලින් කිව්වාගේ ලක්ෂ ගණන් හොයන්න බෑ. හැබැයි ඔයාලට මේ සයිට් හතරක් මම ඔයාලට ලින්ක්ස් දාලා තියන්නම් පල්ලෙහායි. ඒ සයිට් හතරෙම පහේම වගේ වැඩ කරොත් ඔයාලට පුළුවන් මාසෙට ඇත්තටම රුපියල් 50000ක් 80000ක් වගේ ගාණක් ගන්න. ඉතින් මම මේ වගේ හම්බ කරලා තියෙනවා. ඉතින් 2013 2012 13 14 වගේ කාලවල ඉන්ටර්නෙට් මනි වලට එන කෙනෙක් තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ මෙන්න මේ වගේ දේවල් කරන්න. ඉතින් මේ වගේ දේවල් කරන්න පුංචි ඉවසීමක් තියෙන්න ඕනේ. මොකද ඊමේල් එකක් ක්‍රියේට් කරන්න තියෙන සමහරක් තැන්වල මෙන්න මෙතන තියෙන answer to any quiz. ඒ කියන්නේ මොනවා හරි යාලා තියෙන questions දෙකක් අපිට කරන්න තියෙන. ඉතින් ගෑනුලා මේක වගේ නම් ගෙදරටලා shape එකේ ගෙදර වැඩ කරගෙන ඉන්නවා නම් අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. ඉතින් එයාලට ෆෝන් එක අරගෙන මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මහ ලොකු දේවල් නෙමෙයි. මෙන්න මෙතන එක්කෙනෙක් දාලා තියෙන $0.05ක් දෙනවා. Facebook page එකක් report කරාම ඉතින් ඒ වගේ වැඩක් තියෙනවා. ඉතින් 40 දිනකට තමයි ඒක දීලා තියෙන්නේ. 40 දිනාම ඒක complete කරලා. ඉතින් ඒ වගේ වැඩක් තියෙන. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් ඔයාට YouTube channel එකක් තියෙනවනේ. YouTube channel එකට subscribersලා 50ක් ඕන. ඔයාලට පුළුවන් මේකට ඇවිල්ලා කැම්පේන් එකක් දාන්න $10ක් දීලා මගේ උපරිම බජට් එක මේක $15ක් දෙනවා. ඒ $15ට මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් කරන් දෙන්න කියලා. ඉතින් ඒක පොඩ්ඩක් ගාණ වැඩි. හැබැයි ඒ වගේ මිනිස්සු තමයි සුද්ධෝ ඇවිල්ලා වෙන රටවල ඉන්න මිනිස්සු ඇවිල්ලා සමහරකට ලංකාවේ මිනිස්සු ඇවිල්ලා මේ වගේ තැන් වලට දාන්න පුළුවන් මට මේ වැඩේ කරලා දෙන්න කියලා. ඉතින් මෙන්න මේ comments on Reddit මේවා හෙන පුංචි වැඩ. ඉතින් ඔයාලට මේ වැඩක් ඉවර වෙන්න විනාඩිය යන මේ මෙතන time to complete එක තියෙනවනේ. ඒ කියන්නේ මේක task එකක් complete කරන්න යන time එක යාලා සාමාන්‍යයෙන් guess කරලා වගේ මෙතන දාලා තියෙනවා. ඉතින් මේ විනාඩි 5ක් සාමාන්‍යයෙන් ඔයාගේ දවසට පැයක් කැප කරලා මෙතන ඇවිල්ලා බලලා මේ වැඩ ටික කරන්න උදේම නැගිට ගමන් වගේ. ඉතින් මේ available jobs සමහරක් විට නැතිම වෙලා යයි. මොකද ඔයාලා කරලා නැති වෙලා යනවා. එතකොට ඔයාලට නිකන් සෝමාලියාවට නිකන් පාන් කෑල්ලක් වැටෙනවා වගේ ඔයාලට බලන් ඉන්නත් වෙනවා. මම එහෙමත් බලන් ඉඳලා තියෙනවා. ඉතින් මේ මයික්‍රෝ වර්කර්ස් එකේ මගේ account එක නැහැ දැන්. ඉබ්බනම් මට ඔයාලට පෙන්නන්න පුළුවන්. මොකද ඒකෙත් මගේ පොඩි earnings ගන්නක් තියෙනවා. ඉතින් මේකෙන් කොහොමද ගොඩක් කට්ටිය payments එළිය ගන්න කියලා ප්‍රශ්නයක් අහයි. ඉතින් ඒතනදී ඔයාලට PayPal එකක් තියෙනවා නම් ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද ඒක worldwide payout method එකක් තමයි PayPal කියන්නේ. ඉතින් micro workers එකේ නම් Payoneer තියෙනවා. ඉතින් ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින්
මේ පිකෝවර්කස් කියලා කලින් තිබ්බ ඒ කට්ටිය මම හිතන්නේ ඩොමේන් එක වෙනස් කරලා ස්ප්‍රවුට් ගිග්ස් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒකෙත් වෙන්නේ ඒ දෙයම තමයි. පිකෝවර්කස් එකෙත් ඒකමයි වෙන්නේ. ඉතින් මම මේ සයිට් එක පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියන්නම්, පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට ගිහිල්ලා සයින් අප් වෙලා දැම්ම සල්ලි හම්බ කරන්න තියෙන්නේ. ඉතින් ආයෙත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙනකම් මේ idea LK